ආයුබෝවන්. සිංහල ජන සමාජය හා සංස්කෘතිය තුළ යක්ෂ සංකල්පය නිරන්තරයෙන් හමුවනවා. ඇතැම් යක්ෂ චරිත බෞද්ධ සංස්කෘතියට හා බෞද්ධ සංකල්පවලටද සම්බන්ධ කරමින් ජනවහරේ පවත්වාගෙන එනවා. ඇතැම් යක්ෂ චරිත විවිධ රෝගාබාධ, හදිසි අනතුරු ආදියට සම්බන්ධ කරමින් ජනවහරේ පවත්වාගෙන එනවා. ඇතැම් යක්ෂ චරිත සිංහල ජන සමාජයේ පවත්වාගෙන යා යුතු යම් යම් රීති, සිරිත් විරිත්, ආචාර ධර්ම හා යහපත් සෞඛ්‍ය පුරුදු වෙනුවෙන් නිර්මාණය කරගෙන ඇති බවක්ද පෙනී යනවා. මේ කොහොම වුණත් අද අපි කතා කරන්න යන්නේ සිංහල ජන සමාජයේ අදහන, විශ්වාස කරන, බුද්ධ පූජා පවත්වන, යාතිකා කරන යක්ෂයන් පිළිබඳවයි. යක්ෂයන් පිළිබඳ කතා කිරීමේදී මුලින්ම කතා කරන්න ඕන යක්ෂයෙක් තමයි වෙසමුණි යකා. මොකද සියලු යකුන්ට අධිපතියා වන්නේ මේ වෙසමුණි යකා. මේ වෙසමුණි යකා යකෙක් විදිහට හැඳින්නුවත් දෙවියෙක් විදිහටයි සලකන්නේ. හතරවරම් දෙවියන්ගෙන් එක් අයෙකු වන්නේද මේ වෙසමුණි දෙවියන්. මේ වෙසමුණි දෙවියන් වෛශ්‍රවණ විදිහටත් හඳුන්වනවා. ඒ වගේම මේ වෙසමුණි දෙවියන් කුවේර, වෛශ්‍රවණ, ප්‍රභාෂර යන නම් වලින්ද හඳුන්වනවා. සියලුම යක්ෂයෝ දොළපිදෙනි ලබා ගැනීමට වරම් ලබාගෙන තියෙන මේ වෛශ්‍රවණ දෙවියන්ගෙන්. මේ යකුන් පාලනය කරන්න වෛශ්‍රවණ දෙවියෝ භාවිත කරන්නේ ඊගස. ශාන්ති කර්ම ආදීයේදී මේ ඊගස ආයුධයක් විදිහට ගොක්කොල ආදී භාවිතේ නිර්මාණය කරගන්නවා දකින්න පුළුවන්. මීළඟ යක්ෂයා රීරි යකා. යක්ෂයන් අතර ඉන්න බල සම්පන්නම යකා රීරි යකා. ශරීරය රතු පැහැයක් ගන්නවා. රතු රෙද්දක් පොරවගෙන තමයි ඉන්නේ. වඳුරු මුහුණක් සහිත ශරීරය ප්‍රමාණයෙන් කුඩා යකෙකු විදිහට හඳුනා ගන්නවා. ලේ සම්බන්ධ විවිධ ලෙඩ රෝගවලට, පීනසට, ඇස් නොපෙනීම, කාන්තාවන්ට විශේෂයෙන් වැළඳෙන රෝග ආදිය රීරි යකා ඇති කරන බව විශ්වාස කරනවා. මේ රීරි යකාගේ බැල්ම ඇලදොලවල් වලදී, මන්සන්දි, පාළු පිට්ටනි ආදීයේදී, කාන්තාවන් නොසප්පීමේදී, දරූපතකදී වැනි තත්ත්වවලදී මොහුගේ බැල්ම වැටෙන බව කියවෙනවා. මේ රීරි යකාගේ අවතාර කිහිපයක් තියෙනවා. අවමංගල රීරි යකා, තොටුපොළ රීරි යකා, කඩවර රීරි යකා, සොහොන් රීරි යකා, ගෝපලු යකා විදියට මේ අවතාර අපට හමු වෙනවා. මහසෝන් යක්ෂයා. අපි කවුරුත් මේ යකා හඳුනාගන්නේ මහසෝනා කියන නමින්. වලස් හිසක් සහිත මේ යක්ෂයා සුසාන භූමි, කඳු මුදුන්, ගිරිහෙල් ආදියේ වාසය කරන බව කියනවා. මහසෝනාගේ වාහනය විදියට ඌරෙකු දක්වා තිබෙනවා. ඒ වගේම මහසෝනාගේ ශරීරය කළු පැහැති බව කියවෙනවා. මේ මහසෝන යක්ෂයාට කකුල් දෙකේ සත්ව බිලි එනම් මිනිස් හා කුකුල් බිල්ල ගැනීමේ අවසරය වෙසමුණි රජු විසින් ලබා දීලා තියෙනවා. අන්න ඒ නිසායි මහසෝන යකාට මනුස්ස බිලි හා කුකුල් බිලි ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ. ඒ වගේම මේ මහසෝනාගේ අවතාර පහක් අපට හමු වෙනවා. ඒ තමයි ලේ සොහොන් යක්ෂයා, අමු සොහොන් යක්ෂයා, ජය සොහොන් යක්ෂයා, මාරු සොහොන් යක්ෂයා හා ගොප් සොහොන් යක්ෂයා විදියට. ජනප්‍රවාදවලට අනුව මිනිසුන්ගේ පිටෙහි ඇඟිලි පාර හිටින ලෙස පහර දීම සිදු කරන්නේ අපි මේ කතා කරන මහසෝන් යකා තමයි. ඒ වගේම යකුන් අතර බලවත් යකෙක් විදියටත් මහසෝනා හඳුනා ගන්නවා. සූනියම් යකා. මොහු යකෙක් ලෙස මෙන්ම සූනියම් දේවතාවා ලෙසත් හඳුනා ගන්නවා. ඊට අමතරව ඔඩ්ඩි කුමාරයා, ඔඩ්ඩි යක්ෂයා, ඔඩ්ඩිස, සූනියම් යකා යන නම් වලින්ද හඳුන්වනවා. මේ සූනියම් යකා සෙසු යකුන්ට වඩා සුරූපී යකෙක් වෙනවා. හූනියම් යකා විසින් ගෙන දෙන දෝෂ හූනියම් දෝෂ විදිහට හඳුන්වනවා. ශූන්‍ය කිරීම යන අදහස ඇතිව සූනියම් කිරීම, එහෙම නැත්නම් හූනියම් කිරීම මිනිසුන් විසින් සිදු කරනවා. මේ හූනියම් කිරීමෙන් මිනිසුන්ගේ දියුණුවට බාධා කිරීම, දේපල ආදියට හානි කිරීම, මගුල් තුලා නැති කිරීම අපේක්ෂා කරනවා. මේ හූනියම් දෝෂ කැපීම සඳහා හූනියම් කැපීම සිදු කරනවා. කොඩිවින ආදිය කැපීමටත් හූනියම් කැපීම සිදු කරනවා. හූනියම් යකාගේ අවතාර 6ක් දකින්න ලැබෙනවා. ඒ තමයි කාල ඔඩ්ඩිස, නාග ඔඩ්ඩිස, කුමාර ඔඩ්ඩිස, දෙමළ ඔඩ්ඩිස, ගොපලු ඔඩ්ඩිස, රාජ ඔඩ්ඩිස විදියට. ශාස්ත්‍ර කීම, එහෙම නැත්නම් ශාස්ත්‍ර කියන කටයුතු සඳහා බොහෝ දෙනෙකු සහාය ලබා ගන්නේ මේ සූනියම් යකා, එහෙම නැත්නම් හූනියම් දෙවියන්ගේ සහායයි. කළු කුමාරයා. කළු කුමාරයා කියන නම කිව්සෙනින් අපි හැමෝටම මතක් වෙන්නේ කාන්තාවන්ට ඇලුම් කරන, කාන්තාවන්ට දෝෂ ඇති කරන යක්ෂයාවයි.
කළු කුමාර යකා කළු පැහැති කඩවසම් යකෙකු ලෙස හඳුනා ගන්නවා. කාන්තාවන්ද මේ යකාට ආකර්ෂණය වෙන්නේ මේ කඩවසම් බව නිසා කියනවනේ. ගර්භණී කාන්තාවන්ට දරු ප්‍රසූතියේදී කිසිදු කරදරයක් නොවීමට හා දරුවන් නොමැති කාන්තාවන්ට දරු සම්පත් ලැබීමට සිදු කරන රට යකුම් යාගයේදී මේ කළු කුමාරයාටත් ආරාධනා කරලා පිදේනි ලබා දෙනවා. මේ සියල්ලටම හේතුව කාන්තාවන් සඳහා ඇල්ම බැල්ම හා දෝෂ ඇති කරන ප්‍රධානම යකා කළු කුමාරයා වීමයි. මේ කළු කුමාරයා තරුණයන්ට හා කාන්තාවන්ට බැල්ම හෙළන තැන් හා අවස්ථා විදිහට ගොම්මන් වෙලාවේ තනිව සිටින අවස්ථා, ගොම්මනේ තනිව නාන අවස්ථා, තනිව පුලුටු අනුභව කරන අවස්ථා, පාළු ස්ථානවල තනිව සිටින අවස්ථා, ලිං, වැව්, පොකුණු ආදී ස්ථාන හඳුනා ගන්න පුළුවන්. මීට අමතරව අවිවාහක කාන්තාවන්ට, සැමියාමල තරුණ කාන්තාවන්ට වැඩියෙන් බැල්ම හෙළන බව කියවෙනවා. මේ කළු කුමාරයාට අවතාර 7ක් තියෙනවා. ඒ හඳුන් කුමාර, අඳුන් කුමාර, මල් කුමාර, ගිරි කුමාර, දල කුමාර, සොහොන් කුමාර හා වාත කුමාර විදියට. මේ යක්ෂයා ඇතැම් තැනක කළු කුමාරයා ලෙසත් ඇතැම් තැනක කළු යකා ලෙසත් හඳුන්වනවා දකින්න පුළුවන්. නමුත් මේ හඳුන්වන්නේ එක් අයෙකු නොව දෙදෙනෙකු බව සඳහන් වෙනවා. කළු කුමාරයා අවිවාහක තරුණියන්ට ඇල්ම බැල්ම හෙළන බවත්, කළු යකා විවාහක කාන්තාවන්ට ඇල්ම බැල්ම හෙළන බවත් සඳහන් වෙනවා. ඉතින් ඔන්න ඔහොමයි ලාංකීය සිංහල ජන සමාජයේ විශ්වාසයේ එන යකුන් හා ඔවුන්ගෙන් වන දෝෂ පිළිබඳව සඳහන් වෙන්නේ. මේ ගැන ඔයාලා දන්න තවත් තොරතුරු තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට ලියන්න කියලා ඉල්ලන ගමන් අදට සමුගන්නවා. සුබ දවසක්.